ඉසුරුයි දේශානයේ රටම රවට්ටත්තේ තරින්දේ චතුරයි වෙනම නිවසක පදිංචියට යයි. ලිවෙන් ටුගෙදර් ඉඳලා අපි විවාහ වෙනවා තරින්දි හෙළි කරපු හැටි. පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක්වූ ඉසුරු දේශානිගේ අඬදබරය නිමවී මේ වන විට ඔවුන් නැවත ආදරයෙන් බැඳී සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සිදුවීම අවසන් වීමත් සමගම ඉසුරුගේ කලින් පෙම්වතිය වූ තරින්දි ප්‍රනාන්දු සහ චතුර රාජපක්ෂ පිළිබඳව මේ වන විට නැවතත් කතා බහක් ඇතිව තිබෙනවා. ඒ ඔවුන් විසින් නව නිවසක් ගෙන ලිවින් ටුගෙදර් ලෙස එහි පදිංචියට යාම හේතුවෙන්. ඒ පිළිබඳව තරින්දි ප්‍රනාන්දු විසින් පවසන්නේ මෙවන් කතාවක්. අපි හරි ආසයි හැම මොහොතකම සතුටු වෙන්න හේතුවක් හදාගන්න. මේ තියෙනෙත් ඒ වගේ අපේ සතුටට හේතුවනු ලස්සන තැනක්. මුහුදක් පේන්න බැරි අපි දෙන්න. තත්පරෙන් තත්පරේ වෙනස් වන ලෝකෙක අපේ ජීවිත කොයි මොහොත වෙනස් වෙයිද දන්නේ නැහැ. ඉදිරිය ගැන අපි දන්නේ නැහැ. මේ මොහොත පුළුවන් තරම් ආදරෙන් ඉන්න එක තමයි හොඳම දේ. ඉස්සර අපි දෙන්න හොඳම යාළුවෝ. දැන් අපි දෙන්න එකම ගෙදරක. පුදුමයි නේද ජීවිතේ. අපේ ජීවිත ලස්සන කරගන්න ඕන අපිමයි. යනුවෙන් ඇය පවසනවා.